Hi guys, සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ 1xbet tricks and tips with KNS අපේ YouTube channel එකත් එක්ක. හරි. මම මුලින්ම ඔයාලට මතක් කරලා ඉන්නම් අපේ cash agent service එක ගැන. අපි KNS service 24/7 කියලා අපේ cash agent service එකක් පවත්වාගෙන යනවා 1xbet සහ melbet deposit withdrawal පැය 24 පුරාම අපේ ඕනම මුදලක deposit එකක් සහ ඕනම මුදලක withdraw එකක්. ඒ කියන්නේ කෝටියක ඩිපොසිට් එකක් වුණත් ඔයාලට විනාඩි 2කින් සහ කෝටියක විත්ඩ්‍රෝ එකක් වුණත් ඔයාලට විනාඩි 5ක් ඇතුළත ඔයාලගේ බැංකු ගිණුමට දාගන්න පුළුවන් අපේ සර්විස් එකත් එක්ක. අපේ සර්විස් එකේ නම්බර් එක තමයි 076 612 82 37. හරි. ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් අපේ 1xbet සහ melbet cash agent සර්විස් එකත් එක්ක එකතු වෙලා අපෙන් ඩිපොසිට් විත්ඩ්‍රෝවල් දාගන්න. හරි. අපි අවුරුදු 3ක් පුරාවටම අපේ මේන් කෑෂ් ඒජන්ට් සේවය පවත්වාගෙන යන්නේ ඔයාලට විශ්වාසවන්තව ගනුදෙනු ටික සිද්ධ කරන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරුවොත්. හරි. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා 1xbet එකට සහ melbet එකට අලුතින් රෙජිස්ටර් වෙන කෙනෙක් නම් අපේ ප්‍රොමෝ කෝඩ් එක KNS24 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා රෙජිස්ටර් වුණොත් ඔයාලට ෆස්ට් ඩිපොසිට් එකේදී 100%ක කෑෂ්බැක් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි guys, එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා වෙනදා වගේම රූලට් ගේම් එකේ ට්‍රික් එකක්. අපි බලමු අද මොකද්ද අපි යූස් කරන ට්‍රික් එක කියලා. හරි. මට මතකයි මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා ස්ප්ලිට් බෙට් එකක් කියන්නේ මොකද්ද, කෝන බෙට් එකක් කියන්නේ මොකක්ද කියලා. මම මේ වීඩියෝ එකෙත් මම ඒක පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. හරි guys. ස්ප්ලිට් බෙට් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටු දෙකක් අතර මැද්දට අපි චිප් එක තියෙන අවස්ථාවට තමයි ස්ප්ලිට් බෙට් එකක් කියන්නේ. දැන් මෙතන මම තියලා තියෙනවා 7යි 10යි අතර මැද්දට 30ක චිප් එකක්. එතකොට මෙන්න මේ වගේ විදිහට අපි බෙට් කරනකොට තමයි මේ වගේ විදිහට චිප් එක තියෙනවා නම් තමයි ඒකට අපි ස්ප්ලිට් බෙට් එකක් කියන්නේ. ස්ප්ලිට් බෙට් එක අපිට 1/18 ගුණයක් ගෙවනවා. හරි guys, ඔයාලට ස්ප්ලිට් බෙට් එකක් ගැන දල අයිඩියා එකක් එන්න ඇති. හරි, එහෙනම් අපි බලමු මොකද්ද කෝන බෙට් එකක් කියලා කියන්නේ කියලා. හරි. කෝන බෙට් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටු 4ක් මැද්දෙන් චිප් එක තියපුවාම අපි ඒකට කියනවා කෝන බෙට් එකක් කියලා. මේ කෝන බෙට් එකට අපිට ගෙවනවා 1ම ගුණයක්. කියන්නේ අපි 30ක් දැම්මනම් අපි 30 වගේ 9 ගුණයක් ගෙවනවා මේ කෝන බෙට් එකට. හරි guys, මම හිතනවා ඔයාලට ස්ප්ලිට් බෙට් එකක් කියන්නේ මොකක්ද, කෝන බෙට් එකක් කියන්නේ මොකක්ද කියලා normally idea එකක් එන්නේ නැති කියලා. හරි. එහෙනම් මම අද යනවා අද අපි use කරන strategy එකට. ඒකට මම වෙනම table එකක් design කරලා තියෙනවා. හරි, අපි බලමු ඒ table එක ගැන. හරි guys, මේ තියෙන්නේ මම අද use කරන strategy එකට මම design කරගත්ත table එක. වෙනදා වගේම තමයි අද මම මේක පාට දෙකකින් ඩිසයින් කරලා තියෙන්නේ, නිල් පාට සහ ගුරු පාට කියලා. මේකෙදි අංක මේ තියෙන 36න් නිල් පාට කොටු 12ක් සහ ගුරු පාට කොටු 24ක් තියෙන මේ ටේබල් එකේ. හරි. අපි අද බෙට් කරන්නේ මෙන්න මේ ගුරු පාට කොටු වලට විතරයි. නිල් පාට කොටු එක ඇරලා. හරි. එතකොට ගුරු පාට කොටු වලත් අපි මැද තීරුවේ තියෙන දෙපැත්තට දාගන්නවා අපි කෝන බෙට් දෙකක් සහ දෙපැත්තේ තියෙන තීරු දෙකට ඒ ගුරු පාටට අදාළ කෑලි වලට ස්ප්ලිට් බෙට් දෙපැත්තෙන් එක ගානේ දාගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අද අපේ බෝඩ් එක අපි ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට මම සම්පූර්ණ අංක 36න් අංක 12කට විතරයි ඔට්ටු අල්ලලා නැත්තේ අංක 24කටම ඔට්ටු අල්ලලා තියෙන්නේ. මේකේ ටෝටල් බෙට් එක අපිට වැටෙනවා 750ක්. මේකෙදී අපිට වින් එකක් ආවොත් වින් එකට ගෙවනවා 1080ක වගේ මුදලක්. හරි. අපි එහෙනම් බලමු ගේම් එකට ගිහිල්ලා කොහොමද මේ බෝඩ් එක ගේම් එකේ අපි සේව් කරගන්නේ කියලා. හරි guys, එහෙනම් අපි යන් ගේම් එකට. හරි. මම අද රුපියල් 3000ක් තමයි ඩිපොසිට් කරගෙන ආවේ. ඔයාලට මම මේ ගේම් එක පෙන්වන්න කලින්
මම පොඩ්ඩක් ප්ලේ කරා. දැන් මගේ account එකේ 3750ක් තියෙනවා. හරි අද එහෙනම් අපි ප්ලේ කරමු. අද මගේ ටාගට් එක 4500ක් වගේ ගානක. මොකද මම 3000ක් තමයි ඩිපොසිට් කරගෙන ආවේ. 4500ක් ආපුවම මගේ ටාගට් එක හරි. එතකොට මගේ ටාගට් එකට ආපුවම මම නවත්තනවා. හැමදාම වගේ මම ටාගට් එකක් තියාගෙන තමයි ප්ලේ කරන්නේ. මොකද එතකොට ලේසි අපිට වින් එකක් ගන්න. මොකද එහෙම නැතිව ප්ලේ කරන වෙලාවට අපි ලොස් වෙන්න බලනවා. මොකද අපේ මයින්ඩ් සෙට් එක වෙනස් වෙනවා. තව කීයක් කරවන්න ඕනේ, තව කීයක් කරවන්න ඕනේ. ඒ නිසා ඔයාලත් ගයිස් ඔයාලගේ ටාගට් එකක් තියාගෙන 1000ක් 1500ක් විතර. හරි. මෙතන කැසිනෝ වල තියෙන මයි කැසිනෝ එකට ගිහිල්ලා එතනින් මම සර්ච් කරගන්නවා මෙගා රූලට් කියලා. හරි. මම ගේම් එක ඇතුළට යනවා. හරි. එහෙනම් ගයිස් අපි අද මුලින්ම කරමු අපේ බෝඩ් එක ඉස්සලාම හදලා සේව් කරගෙන ඉමු. හරි. එහෙනම් මෙන්න මේ උඩ තියෙන හાર્ට් එකත් එක්ක තියෙන තරුව අන්න ඒ අයිකන් එක උඩ ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ පල්ලෙහාට ගියාම මෙතන තියෙන build new bet කියලා අන්න ඒක උඩින් ක්ලික් කරන්න. ඊට පස්සේ හරි. ඊට පස්සේ ගයිස් ඔයාලට මේ කාසිය උඩින් ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය කාසිය සිලෙක්ට් කරගන්න. මම 30 සිලෙක්ට් කරගත්තා. 30 කාසිය. හරි. එහෙනම් අපි අද බෙට් කරන්නේ නිල් පාට තියෙන අංක 12 ඇරලා ඉතුරු අංක 24ට තමයි බෙට් කරන්නේ. හරි ගයිස් ඔයාලට මතක ඇති අපි නිල් පාටින් ඩිසයින් කරලා තිබ්බේ 1 2 3 10 11 12 19 20 21 සහ 28 29 30 කියන. අන්න ඒ ටික අතහැරලා අපි 4 5 6 7 8 9 අන්න ඒ සෙක්ෂන් එකේ අපි දාගන්නවා කෝණ බෙට් එකක් 4 5 7 8 කියන එකට. ඒකට අපි 60ක් දාගන්නවා. ඒ වගේම 5 6 8 9 කියන එකටත් 60ක් දාගන්නවා. ඒ වගේම 13 14 16 17කටත් 60යි. අනිත් පැත්තටත් 60යි. ඒ වගේම 22 23 25 26 කියන එකටත් 60ක් දාගන්නවා. ඒ වගේම අනිත් පැත්තටත් 60ක් දාගන්නවා. හරි. අපි කෝණ බෙට් ටික දාගෙන ඉවරයි. එහෙනම් අපි කරන්න තියෙන්නේ ස්ප්ලිට් බෙට් එක දාගන්න එක. මුලින්ම අපි 4 7 කියන එක මැද්දට අපි දාගන්නවා ස්ප්ලිට් බෙට් එකක්. ඒ වගේම 13 16 කියන එක මැද්දටත් අපි 30ක් දාගන්නවා. 22 25 මැද්දටත් 30ක් දාගන්නවා. 31 34 මැද්දටත් 30ක් දාගන්නවා. ඒ වගේම අනිත් පැත්තටත් එතකොට අපේ දැන් බෝඩ් එක අපි හරියට සෙටප් කරලා ඉවරයි. ඊට පස්සේ මේ යට තියෙන සේව් අයිකන් එක උඩින් ක්ලික් කරලා මේ බෝඩ් එක අපි සේව් කරගන්නවා. හරි. මම මේක සේව් කරලා ඉවර වෙලා මේකේ නම චේන්ජ් කරගන්නවා මේ විදියට. හරි. හරි ගයිස්. එහෙනම් අපි මේකේ වෙනදා වගේම තමා ගේම් එක ස්ටාර්ට් කරන්නේ අර අපි ඔට්ටු අල්ලපු නැති තීරුවේ එකක් වැටුණයි පස්සේ. හරි. ඒ පාර වැටුණු 21 අපිට දැන් පුළුවන් ගේම් එක ස්ටාර්ට් කරන්න. දැන් අපි අතන හાર્ට් එක ගාවින් ක්ලික් කරලා අපේ බෝඩ් එක සිලෙක්ට් කරගමු. ට්‍රික් 2 කියන එක උඩින් ක්ලික් කරන්න. හරි. දැන් අපේ බෙට් එක වැටිලා තියෙන්නේ. අපේ ටෝටල් බෙට් එක 720ක් වැටලා තියෙනවා. අපි බලමු මොකක්ද දැන් වෙන්නේ කියලා. හරි ගයිස් අංක 18 වැටුනේ. ඒක අපි 1080ක මුදලක් වින් කරා. හරි. දැන් අපි මෙන්න මේ බ්ලින්ක් වෙන අයිකන් එක උඩින් ක්ලික් කරලා නැවතත් අර කලින් බෙට් එකම දාගමු. හරි ගයිස් අපි ඒකත් වින් කරා. දැන් අපේ 4440ක මුදලක් තියෙනවා. ඇත්තටම මගේ ටාගට් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ දැන්
කමක් නෑ අපි තව ටිකක් ප්ලේ කරමු. මොකද මට ඔයාලට පෙන්වන්න ඕනේ එකක් මේකේ ලොස් වුණාම අපි කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ දෙය මොකක්ද කියලා. හරි ගයිස් එහෙනම් අපි තව ඔට්ටුවක් දාගමු. හරි ගයිස් අන්න ඒක අපි ලොස්ට් උනා. අපි ලොස්ට් උනායින් පස්සේ අපි කරන්න ඕනේ අර කලින් ඔට්ටුවම දාගෙන එක චිප් එක ගානේ මේකට ඇඩ් කරන් යන එක. මේක කොයිම වෙලාවකවත් අපි එක දිගට දෙපාරක් කරදුනොත් අපි තුන්වෙනි පාර සෙල්ලම් කරන්න යන්නේ නැහැ. මට මේ කලින් එකේ ඔට්ටුව අල්ලගන්න බැරි වුණා. මොකද වෙලාව මදි වුණ නිසා මම මේකට අල්ලනවා. අපි කරන්නේ කලින් ඔට්ටුවම දාලා චිප් දෙක ගානේ දැන් තියාගෙන යන එක. ගයිස් පොඩ්ඩක් වෙලාව මදි වෙයි වගේ. ඔව් පොඩ්ඩක් වෙලාව මදි වුණා. මට භාගයක් තමයි චිප් තියාගන්න පුළුවන් වුණේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි ඒක අපි වින් කරා හොඳ වෙලාවට. අර අපි චිප් තියාගන්න පුළුවන් වුණු තැන අංකයක් තමයි වැටුනේ. ඒ නිසා අවුලක් වුණේ නැහැ. හරි එහෙනම් අපි නැවත පාරක් බෙට් එක දාගමු. හරි ගයිස් අපි අර විදිහට චිප් වැඩිපුර තියලා වින් කෙරුවෙන් පස්සේ නැවත අපේ බේස් බෙට් එකටම එන්න ඕනේ. හරි අපි බලමු මේක මොනවද වෙන්නේ කියලා. හරි ඒකත් අපි වින් කරා. එහෙනම් අපි ආයෙත් එකක් දාගමු. හරි ඒකත් අපි වින් කරා. දැන් අපිට 4350ක මුදලක් තියෙනවා. අපි තව එකක් දාගමු. මේක වින් කරොත් නම් මගේ ටාගට් එක 4500ක වගේ ගන්නට එනවා. මේක වින් කරොත් ගයිස් අපි ගේම් එක නවත්තමු. මොකද අපි කොයිම වෙලාවකවත් ඕවර් ප්ලේ කරන්න යන්න හොඳ නැහැ. අපි ටාගට් එකට ප්ලේ කරන්න ඕනේ. එතකොට අපිට හැමදාම වින් කරන්න පුළුවන්. හරි ගයිස් ඒකත් අපි වින් කරා. දැන් අපේ 4700ක් තියෙනවා. හරි ගයිස් මගේ රෙකෝඩ් එක එතනින් පස්සේ රෙකෝඩ් වෙලා නැහැ. මම මේ නැවත ආයේ මේ ඔයාලට මේ ඉතුරු කෑල්ල රෙකෝඩ් කරන්නේ. මම එතනින් ගේම් එක ප්ලේ කරන එක නැවැත්තුවා. මම අදත් 5000ක මුදලක් ඩිපොසිට් කරලා ඔයාලට අලුත් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වීඩියෝ එකත් මම ළඟදිම ගේන්නම්. එහෙනම් මම හිතනවා ගයිස් ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හරි ඔයාලා ඔක්කොටම සුබ දවසක්.